दांड्याचं कोण ते सारी राम है कोचर खाने बैठी ना हैं दांडे की लड़ाई है मेरी
කොච්චර කාලයක්ද කොහොමද ඒ දේවල් දැනගන්න ඕනේ? ඒ දේවල් කියන්න ඕනේ. මොකෙක් හරි එවුවනම් පිළිය බැඳන ශරීරය බැඳන සරපදයක් කරනවා ඒක කියලා යවන්නේ. ඌ කියන්න පුළුවන් නම් දිස්ති වෙන්න පුළුවන් නම් තමයි වැඩ කරන්න පුළුවන් නම් අර පණ කරන්න පුළුවන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. කොහෙන්ද ආවේ? තව වරා දෙන්නේ? ඈ? මහසොන් දේවතාව වරා. කොහෙන්ද ආවේ? කවුද බැඳුවේ? මොන දේවාවෙන්ද? සෝංකාලියම්මේ කොහෙද? කොහෙද? කොහෙද බැඳුවේ? හේතුව බඳින්න? ඈ? උත්තර දෙන්න ඕනේ ඉතින්. කර්මකාරයලා කොච්චර කාලද? කොච්චර කාලද? අවුල්ගේ. කොච්චර කාලද ඇවිල්ලා? ආවා. එතන මොකටද ආවේ? ආදරේට. කැමරු මැදේ බලය සත්‍ය ආකාශي බලයක් තියෙනවද? එතකොට ඇයි මේ ධර්මගේ වර්ණ මේ විදිහ නැති කරුවේ? එතකොට කොහොමද? ආදරේ කියලා බෑනේ ආදරේ මොකද ආන්නේ? ඉතින් යාත්‍රාවට කිව්ව කොහොමද මේ දරුවා දැන් මේ බාර දැන් හරවල දේවතාවුන් වහන්සේ සූර්ය දේවතාවුන් වහන්සේ බලන්න ඇවිල්ලා හරියන්නේ නෑනේ ඈ ජීවන තමයි ඉන්නෝ කියලා පුතේ කණ්ඩ ඉල්ලනවා මොනවද කණ්ඩ ඕනේ ඈ අඳුන කොළ සම්බෝලයි මට වෙන මුකුත් එපා පුතේ මට මුන් දෙන්නේ නෑ පුතේ කන්න එතනින් මට අවශ්‍ය මොනවා කියලාද රවඩ දාන්නේ මට දෙන්නම් කියනවා දාන දෙන්නම් කියනවා මං අයින් වෙලා ඉන්නවා පුතේ ඒත් මුන් මට බොරු කරනවා මේක බොරු කරනවා පුතේ දෙන්නේ නෑ මොකද මට දෙන්නේ නෑ මගේ නෝනට ගහනවා මේක ඒ මොකටද ගහන්නේ මගේ නෝනට ගහනවා මේක දුක් විඳිනවා ඔව් ඒ හිත ළඟට වෙලා හිටියා මං ආදරේ මයි කෙල්ලට මට සැලකුවා ඉන්නකන් ඔව් අනිත් ඔක්කොම වෙනස්කම් කරේ මගේ නෝනා මට හොරෙන් කන්දස් වෙනස් ඔව් අන්නතේම බලනවා පුතේ ඔව් මගේ නෝනාට මං ආදරේ දැන් ඉන්නවා දැන් අනිත් අය මේ එතකොට මේ භූමියට යන මේ ආරක්ෂාව දාන තියෙනවද මොනවද ඔන්නේ ආරක්ෂාව දාදී ඔය ඉන්නව දැක්කේ නැද්ද ඊට පස්සේ මට කරන්න දෙයක් නෑ පුතේ හා මං පැත්තකට අයින් කරලා ඒ දේවල් කරනවා මට බලයක් නෑ පුතේ එතකොට භූමියේ ඉන්නවද ඒ ආරක්ෂාව දාති දැන් මට පස්සේ ඉන්නවද ඉන්නවා එතකොට අයින් කරලා බෝධියකට බාර කරලා දාන මාන දීලා නෙමෙයි මේවා කරුවේ එහෙමද මං අයින් කරනවා කිව්වට මං අයින් කරේ නෑ කවුරුන් අයින් වෙලත් නෑ අයින් කරලත් නෑ එහෙමම හිටියා එතකොට මේ දරුවන්ට කරදර වෙන්නේ දුක් වෙන්නේ ඔයා හින්දාද තව කවුද ඉන්නේ ඔයාලා මේ කලින් අහන්න දෙයක් තියෙනවද මේ මොනවා අහන්නද නේ නැති කරපේකට කියනුනේ නේද ඈ ඒක තමයි අහන්නේ නේ හා එහෙනම් ඔබ උදුරක් හු කියන්නේ යන්න ඕනේ කැමතිද ඈ එමෙ යනවද ඈ කැමතිද ඈ මං එහෙනම් කපනවා හැබැයි ආයේ මේ ශරීරෙ එන්න බෑ හරිද පොරොන්දුයිද ඈ මහපත්තිනි අම්මට
පොරොන්දු වෙන්නේ ඈ. මාපත්තිනි අම්මා ඉස්සරහා තාම පොරොන්දු වෙන්නේ නැත්තම් උඹලා ඉන්න ආත්ම පුච්චලා අලු කරලා දායි උඹ පොරොන්දුවක් වෙන්නේ. මේ දරුවයි ශරීරයෙන් නැවත එන්න බෑ. ආකාර විකාර කරන්න බෑ ගිහිල්ලා. භූත බය කරන්න බෑ. හරිද? චතුරිස පුත දියවයි